ඒ මහත්තයා කිව්වා හාමුදුරනේ මට 62. මම වෘත්ති මේ වෛද්‍යවරයෙක් වෙලා හිටපු කෙනෙක්. මගේ ඇස් ඉස්සරහා අම්මලා දරුවෝ බිහි කරන හැටි මම දැක්ක කෙනෙක්. හාමුදුරනේ අම්මා කෙනෙක් ඇඟ ඉරාගෙන හරි ඇඟ කපාගෙන හරි තමයි දරු පැටියෙක් බිහි කරන්නේ. ස්වභාවිකව බිහි වුණොත් ඇඟ ඉරෙනවා. සීසර් කරලා ගත්තොත් එහෙම ඇඟ පලනවා. හාමුදුරනේ මං ඕවා දකිනකොට කවදාවත් මට හිතුන්නේ මගේ අම්මා මාව බිහි කළෙත් එක්කෝ ඇඟ ඉරාගෙන එක්කෝ ඇඟ පලාගෙන මට මතක් වුණේ. චූටි කාලේ දරු පැටවුන්ව රෝහලේ ඉන්න ටිකේදීත් අපි දකිනවා අම්මලා දරුවන්ගේ ආදරෙන් යටිපතුල් ලිබින හැටි. මෙතන අම්මලාට මෙතන තාත්තලාට මේ වචනේ කිව්ව ගමන් මතක් වෙන්න ඇති. අපිත් අපි පුතාගේ යටිපතුල් ලිම්බා. ඔටිම මං 8 වසරේ ඉන්නකොට තමයි අපේ අම්මටයි තාත්තටයි නංගි උපන්නේ. මම අයියා විදිහට මගේ නංගිගෙත් යටිපතුල් ලිබලා තියෙනවා. එහෙව් එකේ අම්මලා තාත්තලා මේ මහත්තයා මට කිව්වා හාමුදුරනේ මගේ යටිපතුල් පවා ඉඹ අම්මගේ කකුලක් මට මගේ ජීවිතේ කවදාවත් ඉඹලා වැඳ ගන්න බැරුව ගියා. දැන් අම්මා ජීවත් වෙලා හිටියානම් මං දුවගෙන ගිහින් ඉඹලා වඳිනවා. හාමුදුරනේ මට අම්මා නැති වුණා. මං ඒකයි කිව්වේ ආරම්භයේදීම අම්මා නැති වෙනවා. ඒ දේවතාවී නැති වෙනවා. එතකම් පමා වෙන්න එපා පුතේ ඔයාලා. මම මේ කියන එක අද්ද ඉඳලා ඔයාලගේ හිතේ දෝංකාර දෙන්න ඕන එක. අම්මා කියන දේවතාවී අඳුනගත්තේ නැත්තම් ඔයාලා දක්ෂයි. හාමුදුරනේ අපේ තාත්තා මං වෛද්‍යවරයෙක් වුණාට අපේ තාත්තා අපිට ඉගෙනුවේ පාගන මැෂින් එකකින් මහලා. සමහරලට මේ පුතාලා දැකලා ඇති පාගන මැෂින්. දැන් අර මෝටර තියෙන හින්දා පාගන මැෂින් අඩුයි. ඉස්සර තිබුණා පුතේ මෙහෙම පාගලා මහන මැෂින්. ওই පාගන මැෂිමකින් ඇඳුම් මහනවා කියලා කියන්නේ හැමතිස්සෙම කකුල් වැඩ. ආමුදුනේ අපේ තාත්තා පාගන මැෂිමෙන් ඇඳුම් මැහුවේ අපිට ඉගෙනුවේ එහෙම. මට අද වගේ මතකයි තාත්තගේ නහරවැල් එලිපිච්චි කැත කකුල්. මට ඒ වචනේ කිව්වා. අපි වෙනුවෙන් මහන්සි වෙලා නහරවැල් එලිපිච්චි තාත්තගේ කැත කකුල් මට අද වගේ මතකයි. හාමුදුරනේ මට තාත්තගේ වෙහෙසිච්චි ඒ කැත කකුල් දෙක ජීවිතේ එකපාරක්වත් ඉඹලා වැඳ ගන්න බැරුව ගියා. තාත්තා ජීවත් වුණා නම් මං අද දුවගෙන ගිහිල්ලා කකුල් ඉඹලා වදිනවා. ඔබ වහන්සේ බණපදේ කියනකොට මගේ තාත්තා නැති වුණා. මං එදා මේ මහත්තයට කරුණ ගොඩාක් කිව්වා. හිත හැදුනාද මා දන්නේ. හැබැයි පුතාලා වාසනාවන්තයි. පුතාලට මේ වචනේ මං කියනකොට ගොඩාක් පුතාලගේ අම්මයි තාත්තයි ඉන්නවා. පුතේ ඔයාලා පටන් ගන්න. දෙමව්පියන්ගේ පායුග ඉඹ වන්දනා කරන්න පුළුවන් අය ඒක පටන් ගන්නට. මෙතන ඉන්න අම්මලා තාත්තලා දරුවන්ට තමන්ගේ පායුග ඉඹලා වඳින්න අවසරය දෙන්න. දරුවෝ දෙමව්පියෝ මට උපකාර කළා කියන එක අඳුනගන්න අදක්ෂ නම් මං හුස්ම ගන්නෙ දැන් අපි සමහරවිට ඔය මේ රූපවාහිනී වල ප්‍රවෘත්ති වලට මහනව නේද ඇතෙන් අම්මලා ඇතෙන් තාත්තලා උපන් හැටියේ දරුවාව ඩස්බින් දාලා ගිහින් මාධ්‍ය ආදීන් අපි ඒවා ගොඩාක් දෝෂාරෝපණයට ලක් කරනවා. ඒක දෝෂාරෝපණයට ලක් විය යුතු දෙයක්. හැබැයි ඒ ඩස්බින් එකේ ඉන්න දරුවා තමන්ව ඩස්බින් එකේ දාලා ගියපු අම්මට දෝෂාරෝපණය නොකළ යුතුයි. හේතුව මොකද්ද? මේ මනුස්ස ලෝකයේ ඇතුලේ හුස්ම ගන්න අවස්ථාව ඒ අම්මා හිමි කළේ නැහැ. මනුස්ස ලෝකයක ගන්න හුස්ම සුගතියක ගන්න හුස්මක්. ඒක ලේසියෙන් ලැබෙන්නේ නැහැ. ඒකට තියෙන අවස්ථාව වහන්න නැතුව ඒ දරු පැටියව ඉපැද්දුවා ඒ අම්මා. ඒකට තියෙන අවස්ථාව වහන්න නැතුව ඒ දරුවාව ඉපැද්දුවා ඒ තාත්තා. ඒ බඳු මව්පියන්ට පවා දරුවෙක් එපමණකින් ගුණ සැලකිය යුතු නම් ඔයාලගේ මගේ අම්මා තාත්තා ගැන දරුවනේ කවර කතාවද? අර ගිරවාට තිබුණු හිතවත් අපිට නැත්තම් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ජීවිතේ වැඩක් තියනවද?